Hello everyone, welcome back to my YouTube channel. අදත් ෆෝල් එකේ ලස්සන දවසක්. ඉතින් අපි දෙන්න දැන් මුලින්ම හදන්නේ බ්‍රෙක්ෆාස්ට් එකට මොනවා හරි ගන්න. ඊට පස්සේ තමයි අපේ ඊළඟ වැඩවලට යන්නේ. ඉතින් මං හිතුවා අද දවසේ vlog එකක් ගේන්න ඕනි කියලා. අපි මුලින්ම යන්නේ 14 එකට. 14 එකට ගිහිල්ලා බ්‍රෙක්ෆාස්ට් එකත් අරගෙන තමයි යන්න හදන්නේ. ඉතින් අපි 14 එකේ මුලින්ම මේ ඒකේ ෆුඩ් කෝට් එකේ ටික වෙලාවක් වටයක් කැරකිලා බැලුවා මොනවාද ගන්න තියෙන්නේ කියලා. ඉතින් මේ වගේ මෆින්, බේගල්ස්, ක්‍රොසාන්ස්, චීස් කේක් ඒ වගේ ගොඩක් දේවල් මේ මෙතනින් ගන්න පුළුවන්. අන්තිමට අපි දෙන්න ඩිසයිඩ් කරා මම සෑන්ඩ්විච් එකක් ගත්තා. ඊට පස්සේ හස්බන්ඩ් ගත්තා එයාට පීසා කන්න ඕනේ කියලා පීසා ගත්තා. ඉතින් ඊට පස්සේ අපේ යාළුවෙක් කිව්වා මෙතන තියෙන අයිරිෂ් ක්‍රීම් කියන කොෆි එක මාරම රසයි කියලා. ඉතින් අපි ඒ කොෆි දෙකකුත් ගත්තා. හැමදාම වෙන වැඩේ තමයි දැන් වෙලා තියෙන්නේ. මම එයාගේ පීසා එක කනවා. පීසා එක මේ මාරම රහයි. අර ඉතාලියන් ඔතෙන්ටික් පීසා එක රස තමයි එන්නේ. මේ හරිම රසයි. ඉතින් මගේ සෑන්ඩ්විච් එකට වඩා ඒක රසයි. ඒක නිසා මම ඒක කනවා. ඉතින් මම කලින් කිව්වා මේ අයිරිෂ් ක්‍රීම් කොෆි එක මාරම රසයි. ඇත්තටම මේ හරිම රසයි ඒ කොෆි එක. ඔයාලා තාම මේ කොෆි එක try කරලා නැත්නම් අනිවාර්යෙන් බොන්න. මේ මාර රසයි ඒක. ඉතින් අපි දෙන්න දැන් අපේ අපොයින්ට්මන්ට් එකට කැනඩියන් ටයි එකට යන ගමන් තමයි හිටියේ. ඉතින් ඒ යන අතරමඟ මෙන්න මේ කොස්මෙටික් සේල් එක හම්බුණා. මේකේ ගොඩක් මේ ප්‍රොඩක්ට්ස් අඩුවට තිබුණා. සමහර ඒවා half price දාලා තිබුණේ. ඉතින් L'Oreal, Nivea ඒ වගේ බ්‍රෑන්ඩ්ස් උත් තිබුණා. ඊට පස්සේ කොස්මෙටික් අයිටම්ස්, පර්ෆියුම්ස් මේ වගේ ගොඩක් දේවල් මෙතන තිබුණා. මාරම අඩුවට තිබුණා. ඉතින් ගොඩක් වෙලා මෙතන බලවල හිටියා. මොකද අපේ අපොයින්ට්මන්ට් එකට තව වෙලා තියෙන නිසා අපිට ටයිම් එක තිබුණා මෙතන. මේ වගේ ලොකු ලිප්ස්ටික් කලෙක්ෂන් එකකුත් තිබුණා. ඊට පස්සේ ෆවුන්ඩේෂන්, අයිලයිනර්, ලිප්ස්ටික්, ලිප් බාම් ඒ වගේ ගොඩක් ඒවා මෙතන තිබුණා ගණන් අඩුවට. ඊට පස්සේ මෙතන තව ලොකු කලෙක්ෂන් එකක් තිබුණා. නේල්ස්, ප්‍රෙස් ඔන් නේල්ස් ලොකු කලෙක්ෂන් එකක් තිබුණා. තාම හැලොවින් වලට ආපු නේල්ස් උත් තිබුණා. ඊට පස්සේ දැන් ඊළඟට ක්‍රිස්මස් එනවා. ඒ වලට වෙනම නේල් සෙට්ස් ගොඩක් තිබුණා. මේකේ මේ අර මම දැක්කේ හැම සයිස් එකකින්ම ඒ කියන්නේ ස්මෝල්, මීඩියම්, ලාර්ජ් ඒ වගේ සයිසස් වලට වෙන් කරලා මෙතන නේල් සෙට් ගොඩක් තිබුණා. මේ ඉතින් මම ගොඩක් වෙලා නේල්ස් බල හිටියා. මොකද සාමාන්‍යයෙන් අර මගේ නේල්ස් නම් ගොඩක් චූටි නිසා මට ස්මෝල් සයිස් එක තමයි සෙට් වෙන්නේ. ඉතින් මේ වගේ ලස්සන නේල් සෙට් ගොඩාක් තිබුණා එතන. ඊට පස්සේ මේ විදිහට ඩොලර් 1යි ගානට 1.29 1.50 ඔය රේන්ජ් එකේ නේල් පොලිෂ් උත් ලොකු කලෙක්ෂන් එකක් තිබුණා. එක පාට. ඉතින් ඒක මාරම මේ ලාභයි. ඒ විදිහට ගන්න තිබුණා. ඊට පස්සේ මේ වගේ ගිෆ්ට් දෙනවා නම් මේ විදිහට මගේ ළඟ වෙන මේ කලෝන් එක තියෙනවා. මේක බොඩි මිස්ට් එකක්. මාළු සුවඳයි එක. ඒ වගේ ගිෆ්ට් පැක් විදිහට අපිට ගන්න පුළුවන් දේවල් තිබුණා. ඊට පස්සේ මේ විදිහට ලොකු පර්ෆියුම් කලෙක්ෂන් එකකුත් තිබුණා. ඉතින් මේ සේල් එක ඇත්තටම මාරම වටිනවා. අපි දැන් කැනඩියන් ටයි එකට අපේ වාහනේ දැම්මා.
මං කිව්වේ නෑනේ ඇයි මොකක්ද අපි කරන්න ගියේ කියලා. ඉතින් දැන් ෆෝල් එක ඊළඟට වින්ටර් එක එන නිසා අනිවාර්යෙන් වින්ටර් ටයර්ස් චේන්ජ් කරන්න ඕනේ වාහනේ. ඉතින් ඒ නිසා අපි කලින් අපොයින්ට්මන්ට් එකක් දැම්ම කැනේඩියන් ටයර් එකේ. ඉතින් ඒ ටයිම් එකට අපි වාහනේ එතනට දුන්නා ටයර් ටික චේන්ජ් කරන්න. ඉතින් අපි වාහනේ එතනට දාලා ඊට පස්සේ එතන ළඟ තියෙනවා පොඩි ප්ලාසා එකක්. ඉතින් එතන දැන් මේ ඇවිද ඉන්නවා අපේ වැඩේ ඉවර කරනකම්. ඊට පස්සේ අපි ගියා මෙන්න මේ ෂොප් එකට ලස්සන ෆර්නිචර්ස් තියෙනවා මාරම ක්වොලිටි ඒ වගේම හරිම අන්කොමන් ඩිසයින්ස් තමයි මෙතන තියෙන්නේ. මාරම ලස්සනයි මෙතන තිබුණු ෆර්නිචර්ස්. මේ එක ඒ කියන්නේ ප්‍රයිස් රේන්ජස් වලට ඒගොල්ලෝ ඒවා කැටගරි කරලා වෙන් කරලා එහෙම තිබුණා. මේ හරිම ලස්සනයි. ඉතින් අපි ඊට පස්සේ අපේ වාහනේ වැඩේ කරනකම් ඊට පස්සේ අපි පොඩ්ඩක් ග්‍රොසරි shopping ටිකක් ගන්න ගියා. මොකද කොහොමත් මේ වීක් එකේ අපි ග්‍රොසරිස් ගත්තේ නැහැ. ඒක නිසා මේ අපි එතනම තිබුණු සුපර් මාකට් එකට ගියා. ඒකේ ගොඩක්ම මෙතන තිබුණේ චයිනීස් ප්‍රොඩක්ට්ස්. ඉතින් මේකේ නම තමයි සීෆුඩ් සිටි කියලා. ඉතින් අපි මේකෙන් ග්‍රොසරිස් අරගෙන යනවා. එතකොට අපිට ලේසි. ඉතින් ගොඩක් අයිටම්ස් මෙතන අපිට ගන්න තිබුණා. සාමාන්‍ය ප්‍රයිස් එක නම් එකම වගේ තමයි. ඒ කියන්නේ ලොකුවට ප්‍රයිස් වල වෙනසක් තිබුණ නැහැ. මේ විදිහට එක එක ක්‍රීම්ස් වර්ගත් තිබුණා. ඇත්තටම දන්නේ නැහැනේ අර ඒව මොනවාද කියලා. ඒක නිසා මේ හරියට දන්නේ නැතුව අපිට මේ ස්කින් එකට ඒ දේවල් ඇප්ලයි කරන්න ඇත්තටම බෑ. ඉතින් ඒක නිසා ඒව නම් ගත්තේ නැහැ. නිකන් බල හිටියා මොනවද තියෙන්නේ කියලා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ එක ටී වර්ග තිබුණා. ග්‍රීන් ටී වගේ ඒවා, ඊට පස්සේ හර්බල් ටීස්, ඒ වගේ ගොඩක් මේ ලොකු ටී රේන්ජ් එකක් තිබුණා. ඉතින් ওই විදිහට අපි ග්‍රොසරිස් අරගෙන දැන් ගෙදර යන තමයි හදන්නේ. ගෙදර ගිහිල්ලා අපි අද එළියෙන් කාපු නිසා ගෙදර ගිහින් ලොකුවට මුකුත් හදන්න දෙයක්වත් නැහැ. හරි එහෙනම් දැන් අපි ගෙදර ඇවිල්ලා ඉන්නේ. මම එනකොට මේ වගේ පාට කොළ වැටිලා තියෙනවා හැමතැනම. ඉතින් මම ඒ කොළ ටිකකුත් අරගෙන මේ විදිහට ඩෙකොරේට් කරන්න. මම දැන් පෙන්නන්නම් අපි මොනවද ගෙනාවේ කියලා.
මට ලංකාවේ හැපි කව් චීස් එකත් හොයාගන්න පුළුවන් වුණා. ඊට පස්සේ මෙන්න මේ ඩම්ප්ලින්ග්ස් එක ගත්තා. මේ ඩම්ප්ලින්ග්ස් මාරම රසයි. එතන අපිට සාම්පල් කන්න පුළුවන් වුණා. ඒගොල්ලෝ සාම්පල් චෙක් කරන්න අපිට දුන්නා. ඉතින් ඒක මාරම රසයි. ඒ නිසා ඒ ඩම්ප්ලින්ග්ස් එකත් අපි ගත්තා ගෙදර ඇවිල්ලා හදන්න. ඉතින් අපි අද ඩිනර් එකට ඩම්ප්ලින්ග්ස් තමයි ගන්නෙ. මම වීඩියෝ එකකුත් බැලුවා කොහොමද හදන්නේ කියලා. ඒගොල්ලෝ ඔල්රෙඩි ඒක අර හදලා තියෙන නිසා අපිට ඒක නිකන් එක පෑන් එකේ දාලා ගන්න පුළුවන්. නැත්තම් oven එකේ දාන්නත් පුළුවන්. ඊට පස්සේ මම තව විදිහක් බැලුවා. ඒ විදිහට තමයි මම මේ ඩම්ප්ලින්ග්ස් ටික හදාගන්න යන්නේ. ඒ තමයි පෑන් එකට තෙල් චුට්ටක් දාලා ඒ ටික මේ හොඳට අර බුබුලු දාන මට්ටමට ආවට පස්සේ ඩම්ප්ලින්ග්ස් ටික එකතු කරගෙන ඊට පස්සේ ඒකට වතුර චුට්ටක් එකතු කරලා වහලා තියෙනවා. එතකොට තමයි අර අපි අර ෆ්‍රෙෂ් කනවා වගේ ඒකේ ක්වොලිටි එක එන්නේ. ඉතින් මම ඒ විදිහට තමයි මේ ටික හදාගන්න යන්නේ. මේ වීඩියෝ එක බලන ඔයා තාමත් මගේ YouTube family එකට join වෙලා නැත්නම් subscribe කරලා channel එකට join වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. අද මම වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඉතින් මෙච්චර වෙලා අපිව බලන් හිටියට ඔයාලට ගොඩක් ස්තුතියි. ඉක්මනින්ම අලුත් වීඩියෝ එකකින් හම්බ වෙන්න. සතුටින් පරිස්සමෙන් ඉන්න. bye.